හරි එහෙනම් අපි වැඩේ පටන් ගන්න යන්නේ අපි සහනාධාර කියන මාතෘකාව තමයි සාකච්ඡා කරන්න යන්නේ. right. එතකොට අපි මීට කලින් සහනාධාර කියන කොටස යම්කිසි දුරකට එනකන් කතා කරලා තියෙන්නේ. දැන් අපි අද එතන ඉඳලා ඉස්සරහට කතා කරන්න යන්නේ. එතකොට හරිද? right. එතන අපි සහනාධාරයක් කියන්නේ මොකක්ද කියලා ගිය සතියේ කතා කරා. අපි කිව්ව සහනාධාරයක් කියලා කියන්නේ නිෂ්පාදකයෙකුට ආණ්ඩුව ඒකපාර්ශවීය මුදලක් දෙනවා. right. මොකටද දෙන්නේ? අදාළ කර්මාන්තයේ ආරක්ෂා කරගන්න නිෂ්පාදකයව ඒ කර්මාන්තයේ තුල ආරක්ෂාකාරීව තියාගන්න තමයි දෙන්නේ. දැන් අපි ඔය වීගොවීන්ට එහෙම පොහොර සහනාධාරය දෙනවා, දීවරයන්ට බිත්තර භූමි තෙල් සහනාධාරය දෙනවා, බිත්තර නිෂ්පාදකයන්ට සහනාධාර දෙනවා. ඒ වගේම කුකුල් මස් නිෂ්පාදකයන්ට යම් යම් කාලවල සහනාධාර දීලා තියෙනවා බඩ ඉරිඟු වලට. ආදී වශයෙන් මේ සහනාධාර දෙන්නේ අදාළ කර්මාන්තය ආරක්ෂා කරගන්න. හරිද? ඉතින් අපි ඒ වගේ සහනාධාරයක් දුන්නාම ඒක කොහොමද නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන්නේ කියලා ගිය සතියේ කතා කරා. right. එතකොට අපි ඒක ඊට පස්සේ ප්‍රස්ථාරයට ගත්තා, ලේඛනයට ගත්තා, සමීකරණයට ගැලපුවා. ඒ ටික ගිය සතියේ අපි සාකච්ඡා කරේ. එතකොට අපි කිව්වා දැන් ප්‍රස්ථාරයට කොහොමද සහනාධාරයක් ගලපන්නේ කියලා කිව්වා. ප්‍රස්ථාරයට ගලපනකොට ප්‍රස්ථාරෙදි වෙන්නේ සැපියුම් වක්‍රයටයි බලපෑම් ඇති වෙන්නේ. සැපියුම් වක්‍රය සැපියුම් මේ පැත්තට මිල, මෙතන බිඳුව, මෙතන QD QS දාලා අපි ඇඳොත් සමතුලිතයක් සහනාධාරයක් දෙන්න ඉස්සෙල්ලා පෙර සමතුලිතයක් ඇඳොත් මේ වගේ. එතකොට සමතුලිත මිල මෙහෙම එනවා. සමතුලිත ප්‍රමාණය මෙහෙම එනවා. මිල අපි දැම්මොත් එහෙම P1 මිල කියලා, Q1 ප්‍රමාණය කියලා. සහනාධාරයක් දුන්නහම මොකද වෙනවා කිව්වේ? අපි එදා කිව්වා සහනාධාරයක් දුන්නහම සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි වෙන්නේ. ඉතින් අපි සැපියුම් වක්‍රය කොහොම දකුණට විතැන් කරලා ඇඳා. ඒකට අපි මේක 2 මේක 1 කියලා දැම්මොත් එහෙම සහනාධාරයේ ප්‍රතිඵලයක් හැටියට සැපියුම් වක්‍රයේ දකුණට විතැන් වෙන එකයි වෙන්නේ. එහෙම. එතකොට සමතුලිත මිල අඩු වෙනවා. ඒ වගේම සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. right. ඔය ආදි වශයෙන් සමතුලිත මිල අඩු වෙනවා කිව්වා, සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා කියලා කිව්වා. සහනාධාරයක් නිසා වෙන්නේ සැපියුම් වක්‍රයේ දකුණට විතැන් වෙන එක. ඊට පස්සේ අපි සහනාධාරය ඔය ලේඛනයට ගලපන විදිහත් කතා කරලා තියෙනවා. ඒක ඔයාට බලන්න පුළුවන්. අපි මේ රූප සටහනේ කතා කරා ඊට පස්සේ මේ සහනාධාරයේ කොහොමද රූප සටහනින් පෙන්වන්නේ කියලා. ඒත් අපි කිව්වා සහනාධාරයේ රූප සටහනින් පෙන්වන්නේ මේ කියන දෙවෙනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපියුම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳලා. right. මේ වගේ මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳලා නිර්මාණය වන කොටුවෙන් තමයි සහනාධාරය නිරූපණය වෙන්නේ කියලා කිව්වා. ඒ රේඛාව අපි අඳින විදිය වාක්‍ය ඛණ්ඩයක් විදියට කියලා ඉගෙන ගත්තා, මතක තියාගන්න. right. කොහොමද අපි ඒක කිව්වේ? දෙවනි සමතුලිතයේ සිට පළවෙනි සැපියුම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳීමෙන් නිර්මාණය වන කොටුව තුලින් සහනාධාරය නිරූපණය වේ. බද්ධ නිරූපණය කරන්නේත් එහෙමයි. කොහොම? ඉතින් මේ කොටුව අඳ ගන්න විදිය ඔය අනිවාර්යෙන් ඉතා හොඳට දැනගන්න ඕනේ. දෙවෙනි සමතුලිතයේ ඉඳලා
පළවෙනි සැපියුම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳලා තමයි මේ කොටුව ඇඳගන්නේ. ඒක තමයි සහනාධාරයේ කොටුව. බද්ධ කොටුවත් ඔහොමම තමයි අඳින්නේ. හැබැයි බද්ධ කොටුව එන්නේ අර සැපියුම් වක්‍රය වමට නිවිතන් වෙන්නේ. එතකොට උඩ ඉඳලා පල්ලෙහාට අඳින්න වෙන්නේ. දෙවනි සමතුලිතයේ උඩින් හට ගන්න. උඩින් ඉඳලා පල්ලෙහාට. දැන් මේකේ සැපියුම් වක්‍රය දකුණට නිවිතන් වෙන්නේ. ඒතර සමතුලිතයේ පල්ලෙහා පිහිටන්නේ. එතන ඉඳලා උඩට අඳින්නේ. ආදි වශයෙන්. හරිද? right. ඊට පස්සේ ওই සහනාධාරයේ කොටුව පළවෙනි සමතුලිතයෙන් බෙදිලා ගියහම ඒකේ උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරයේ වාසිය. යට කොටස පාරිභෝගිකයාගේ සහනාධාරයේ වාසිය කියලායි අපි කිව්වේ. යට කොටස කියන්නේ මෙන්න මේ ටික. මේ ටික පාරිභෝගිකයාගේ වාසිය. ඒකට තර්කයක් අපි ඉදිරිපත් කරා. ඒකට හේතුව තමයි පාරිභෝගිකයා සහනාධාරයට කලින් P1 මිලක් ගෙව්වා. ඒක වැඩි මිලක්. දැන් ගෙවන්නේ P2. මෙන්න මෙතන මිල විතරයි. ඒ නිසා මේ අඩුවන මිල සලකලා බැලුවහම අඩුවන මිල කාටද යන්නේ? පාරිභෝගිකයාට. ඒක නිසා මේක ඇවිල්ලා පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය කියලා අපි හඳුනගත්තා. ඊට පස්සේ උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. ඇයි ඒකට එහෙම කියන්නේ නිෂ්පාදකයයි කියලා කියන්නේ ඇයි? right. උඩ කොටස නිෂ්පාදකයාගේ. මේ ටික. නිෂ්පාදකයාට කලින් හම්බුනේ P1 මිලක්. right. දැන් එයාට P3 මිලක් හම්බ වෙනවා. ඒතර එයාට ලැබෙන මිල නැත්තම් ආදායම වැඩි වෙලා. ඒ නිසා මේක ඇවිල්ලා right. නිෂ්පාදකයාගේ සහනාධාරයේ වාසිය ප්‍රතිලාභය. ඉතින් අපි ඔහොම තමයි සාකච්ඡා කරේ ওই ටික. ওই කොටස. ඉතින් ඊට පස්සේ අපි සහනාධාරයක් කොහොමද සමීකරණයට ගලපන්නේ කියලා ගිය සතියේ ඉගෙන ගත්තා. සහනාධාරයක් සමීකරණයට ගලපනකොට සැපීම් වක්‍රයට තමයි ගලපන්නේ. මම ඒකත් පොඩ්ඩක් මතක් කරන්න යන්නේ. ඒ සැපීම් සමීකරණයට ගලපන්නේ අපි ඒක කරලා තියෙනවා මේ 7 වෙනි පිටුවේ. ඒතර සැපීම් සමීකරණයේ තියෙනවානේ ඒක වෙනම හදාගන්න පුළුවන් සහනාධාරයෙන් පසු එක. right. එතකොට මෙතන තියෙනවානේ QS සමානයි ඍණ 30 ධන 2p කියලා. ඍණ 30 ධන 2p. එතන මේ සැපියුම් සමීකරණය ඔහොම තියනවානේ. අපි මොකද කරන්නේ? ওই සැපියුම් සමීකරණය p එකට සහනාධාරය ගලපන්න යන්නේ. කොහොමද ගලපන්නේ? ඍණ 30 ධන 2යි p ධන s කියලා. කොහොම? සහනාධාරය මිලට එකතු කරලා තමයි ගන්නෙ. එහෙනම් ඍණ 30 ධන 2p ධන s කියලා කියන්නේ කීයද? රුපියල් 2යි. දැන් මෙතෙන්ට 2 දැම්මා. හරිද? එහෙනම් ඍණ 30 ධන 2p ධන 4 කියලා තමයි ඉන්නේ. ඒ ධන 4යි ඍණ 30යි කැපිලා ගියහම ඍණ 26යි. ඍණ ගාන අඩු වෙනවා. ධන 2p. ඉතින් මේක තමයි සහනාධාරයෙන් පසු එක. මේක සහනාධාරයට පෙර අපිට දීලා තියෙන සැපියුම් සමීකරණය. මේක ඇවිල්ලා සහනාධාරයෙන් පසු එක. ඕක හදාගෙන ඊට පස්සේ මේ පළවෙනි එකයි නම්බර 1යි ඉල්ලුම් සමීකරණයයි සම්බන්ධ කරලා සමතුලිතය හෙව්වොත් ඒක සහනාධාරයට පෙර සමතුලිතය. ඊට පස්සේ ඉල්ලුම් සමීකරණයයි මේ දෙවෙනි සමීකරණයයි සහනාධාරයෙන් පසු සමීකරණයයි සම්බන්ධ කරලා අපි ගණනය කිරීමක් කරොත් එතකොට අපිට එනවා සමතුලිතයක් සහනාධාරයෙන් පසු සමතුලිතය කියලා. හරිද? ඉතින් එහෙම තමයි වැඩේ යන්නේ. අපි එතෙන්ට වෙනකන් තමයි ගිය සතියේ කතා කරේ.
ඉතින් දැන් අද කියලා දෙන්න යන්නේ 22 වෙනි පිටුවේ ඒකේ තියෙනවා නම්‍යතාවයේ මත. ඒතර අපි මේක බදුවලදිත් කරලා තියෙනවා. ඒතර ඉල්ලුම් නම්‍යතාවයේ සහ සැපියුම් නම්‍යතාවයේ මත. නම්‍යතාවයේ මත කොහොමද සහනාධාරයේ ප්‍රතිලාභ බෙදිලා යන්නේ කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි කරගෙන යන්. එතකොට ප්‍රස්ථාර 10ක් අඳින්න තියෙනවානේ. ඒතර 22 වෙනි පිටුවේ තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. ඊට පස්සේ ආපහු තව 5ක් තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුම් සැපියුම නොවෙනස්ව තියෙද්දි වෙනද වගේම තමයි සැපියුම ඉල්ලුම විවිධ නම්‍යතා හැඩයන් ගන්නවා කියලා අපි සාකච්ඡා කරන එක. ඊට පස්සේ දෙවනි කොටස තියෙනවා සැපියුම වෙනස් වෙනවා ඉල්ලුම නොවෙනස්ව තිබියදී. ඉතින් ඒ විදිහට අපි අර බදුවලදිත් අපි ඔය වගේ ප්‍රස්තාර ඇඳලා දැන් ඊට පස්සේ සහනාධාර වලදීත් ඇඳලා මතක තියාගන්න තමයි යන්නේ. අපි එනම් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම කරන්න යන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනකොට සහනාධාරයේ ප්‍රතිලාභ කොහොමද බෙදිලා යන්නේ කියලා. අපි එනම් එකින් එක අඳින්න යන්නේ. right. හරි එහෙනම් දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා දැන් තියෙන ලක්ෂය තියෙනවානේ. දැන් තියෙන තැන් වලට අපි 1 කියලා දාමු. එතකොට අපිට අලුතෙන් අඳින එක 2 කියලා දාගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම අපි පළවෙනි එක පූර්ණ අනම්‍ය සැපීම අඳින්න යන්නේ. හරිද? කොහොම? පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියන එකක් ඉස්සෙල්ලාම අඳින්නේ. පූර්ණ අනම්‍ය ඉල්ලුම. මේ තියෙන්නේ ඉල්ලුම් වක්‍රයේ D සැපියුම් වක්‍රයේ සාමාන්‍යයි. ඉල්ලුම් නම්‍යතාවය තමයි වෙනස් වෙවි යන්නේ. සැපියුම් වක්‍රයේ මේ වගේ එකක්. ඒතර සමතුලිතයේ මෙතන අපි ඒකට P1 කියලා දාමු. මෙතන E1 කියලා දාමු. මේක Q1 කියලා දාමු. 1 කියලා දාලා හදාගන්නකො ඉස්සෙල්ලා. P1 E1 Q1. හරිද? right. ඊට පස්සේ දැන් ඔන්න අපි හිතනවා සහනාධාරයක් ඔන්න මේ භාණ්ඩය මත දෙනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ සැපියුම් සමීකරණය දකුණට විතැන් වෙන එක. එහෙනම් එතකොට අපි සැපියුම් සමීකරණය දකුණට විතැන් කරලා අඳිමු. මේක පළවෙනි එක සැපියුම් සමීකරණය දෙවෙනි එක දකුණට විතැන් කරලා ඔහොම ඇඳලා. එතකොට මෙතන ඔයා දාගන්න E2 කියලා. මේක P2. right. Q1 එක වෙනස් වෙලා නැහැ. Q1 එක එහෙමම තමයි. Q2 එකත් එතනම තමයි. හරි. ඔන්න දැන් ඊට පස්සේ මොකද කරන්නේ අපි ඔන්න දැන් දෙවෙනි සමතුලිතය අපිට පේන්න තියෙනවනේ. දැන් අපි සහනාධාරේ කොටුව ඇඳ ගන්න යන්නේ. සහනාධාරේ කොටුව අඳින්නේ කොහොමද? අර වාක්‍ය මතක් කරගන්න ඕනේ. දෙවෙනි සමතුලිතයේ සිට පළවෙනි සැපියුම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳීමෙන් නිර්මාණය වන කොටුව. එතන දෙවෙනි සමතුලිතය එහෙනම් මෙතන. පළවෙනි සැපියුම් වක්‍රයට අපි අඳිනවා නම් මේ පළවෙනි සමතුලිතයට තමයි කොහොමදත් ඇඳෙන්නේ. හරිද? right. කොහොම? අපි ඒක වෙන පාටකින් අඳින්නේ. මේ වගේ. ඊට පස්සේ මෙන්න කොටුව හදාගත්තමම එහෙම. ඔන්න මේක තමයි මොකද්ද? සහන ආධාරයේ කොටුව. මේක තමයි දැන් රූප සටහනේ සහන ආධාරයේ පෙන්වන්නේ. අපි ওই කොටුව පළවෙනි සමතුලිතයෙන් බෙදන්න යන්නේ. right. ඒතර පළවෙනි සමතුලිතයේ තියෙන්නේ මේ මෙතනනේ. කොහොම? ඒතර පළවෙනි සමතුලිතයෙන් බෙදුවාම සම්පූර්ණයෙන්ම මේ කොටුව තියෙන්නේ යට. මේ විදිහට.
ඒ කියන්නේ යට කොටුව තියනවා කියලා කියන්නේ කාගේද ප්‍රතිලාභය? සම්පූර්ණයෙන්ම ප්‍රතිලාභේ පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය. එහෙනම් පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. හරි එහෙනම් රූප සටහන සම්පූර්ණ කරලා උතන අඳින් බලන්න. පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය තමයි සම්පූර්ණ කොටුවම තියෙන්නේ පළවෙනි සමතුලිතයෙන් යට. ඇඳලා ඉවර වෙලා පොඩක් අත උස්සන්න. ඊට අපි දෙවෙනි එකට යමු. right? හරි. එහෙනම් අපි නිගමනයේ ලියමු එතන. ඉල්ලුම පූර්ණ අනම්‍ය වන විට ඉල්ලුම පූර්ණ අනම්‍ය වන විට සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය පාරිභෝගිකයාට හිමි වේ. සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය පාරිභෝගිකයාට හිමි වේ. සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය පාරිභෝගිකයාට හිමි වේ. හරිද? හරි. එහෙනම් ඔන්න අපි ඊට පස්සේ ආපහු දෙවෙනි රූප සටහන තමයි කතා කරන්න යන්නේ. ඒකේ මොකද්ද? පූර්ණානම්ය නෙමෙයි. ඒක ඇවිල්ලා නිකන් අනම්ය ඉල්ලුමක් තියෙන අවස්ථාව. හරි. එහෙනම් අපි ආයි මුලින් ඉඳලා අඳිමු. අනම්‍ය ඉල්ලුම. හරි. එතකොට එහෙනම් අපි ඔන්න සිරස් අක්ෂයෙන්ද මේ පැත්තට තිරස් අක්ෂය මෙතන මිල මෙතන QD QS මෙතන බිඳුව. අනම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවක ඉල්ලුම් වක්‍රය මේ වගේ වේගයෙන් පහතට බෑවුම්මන එකක්. ඉල්ලුම් වක්‍රේ D වක්‍රේ. සැපීම් වක්‍රේ සාමාන්‍ය එකක්. S1. ඊට සමතුලිතය මෙතන E1. සමතුලිත ප්‍රමාණය මෙතන Q1. මෙතන E1. ආදි වශයෙන්. අපි 1 1 කියලා දාගමු බලන්න මේ ටික. හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි සැපියුම් වක්‍රේ දකුණට විතෙන් කරලා අඳිනවා. මේ වගේ. එතකොට සැපියුම් වක්‍රේ දකුණට විතෙන් කරලා ඇඳාම ඒක S2 දකුණට විතෙන් කරපු නිසා අපි ඕනනම් ඊතලයකුත් දාමු. S2. එතකොට අපි ඔන්න සමතුලිතයේ ලකුණු කරගන්නවා. එතකොට ප්‍රමාණය Q2 මිල P2. කොහොම? ඒ වගේම සමතුලිත තැන E2 ආදි වශයෙන්. හරි. ඔතෙන්ට වෙනකන් ලකුණු කරලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ අපි
අපි සහනාධාරයේ කොටුව ඇඳ ගන්න යන්නේ. සහනාධාරයේ කොටුව අඳින්නේ හැමතිස්සෙම දෙවනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපියුම් වක්‍රයට මෙන්න මේ මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳීමෙන් නිර්මාණය වන කොටුව තුලින් සහනාධාරය නිරූපණය වෙනවා. එතකොට ඔයා පටන් ගන්න ඕනේ දෙවනි සමතුලිතයේ මෙතන දෙවනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපියුම් වක්‍රයට මේ සිරස් අක්ෂයට සමාන්තරව රේඛාවක් අඳින්න ඕනේ. හරිද? සිරස් අක්ෂයට සමාන්තරව රේඛාවක් අඳිනවා. ඒකෙන් නිර්මාණය වන කොටුවෙන් තමයි සහනාධාරය නිරූපණය කරන්නේ. හැමතිස්සෙම මේ කොටුව මොකක් හරි විදියකට බෙදිලා යනවා. දැන් මෙතන බෙදෙන්නේ කොහොමද? මෙතන බෙදෙන්නේ පළවෙනි සමතුලිතයෙන් මෙහිම බෙදෙන්නේ. ඒතර බෙදුනහම ඔයාට පේනවා උඩ කොටස කුඩයි යට කොටස විශාලයි. අපි මේ දෙක පාට කරගමු. ඉස්සෙල්ලා වගේම මොකද්ද පාට? කොළ පාට තමයි යට. එහෙනම් මම කොළ පාටින් මෙතනත් යට පාට කරගන්නවා. එතකොට ඒක ඇවිල්ලා පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. උඩ කොටස අපි කහ පාටින් ලකුණු කරමු. ඒක ඇවිල්ලා නිෂ්පාදකයාගේ. ඒ කියන්නේ එයාට ආදායම වැඩි වෙච්ච ප්‍රමාණය. අපි ඔය එදා කතා කරලා තියෙනවා. ඒක ඇවිල්ලා නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. හරි. එතෙන්ට එනකන් ඊනම් වැඩේ අපි ඉවර කරගමු. නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. හරි. එහෙනම් අපි එතන නිගමනයේ ලියමු. ඉල්ලුම අනම්‍ය වන විට ඉල්ලුම අනම්‍ය නම් සහනාධාරයේ වැඩි ප්‍රතිලාභය. ඉල්ලුම අනම්‍ය නම් සහනාධාරයේ වැඩි ප්‍රතිලාභය සහනාධාරයේ වැඩි ප්‍රතිලාභය පාරිභෝගිකයා සතු වේ. හරිද? පාරිභෝගිකයා සතු වේ. හරි. ඊට පස්සේ ඔන්න එහෙනම් අපි දෙකක් ඉවරයි. ඊට පස්සේ අපි තුන්වෙනි එක කතා කරන්න යන්නේ. තුන්වෙනි එක මොකද? තුන්වෙනි එක ඒකීය නම් මේ ඉල්ලුමක් තියෙන විට. right. හරි. එහෙනම් අපි ඒකත් අඳිමු. ඒකීය නම් මේ ඉල්ලුමක් තියෙනවා නම් ඉල්ලුම් වක්‍රයේ ඒකීය නම් වෙනකොට ඉල්ලුම් වක්‍රයේ ඒකීය නම් වෙනකොට අර ඉල්ලුම් වක්‍රයේ ඍජු කෝණ ආශ්‍රාකාර බහුවලයක හැඩය ගන්නවා කියලා අපි කතා කරානේ.
ඒ විදිහට තමයි මං ඇන්දේ. ඊට පස්සේ අපි සැපීම් වක්‍රය මෙහිම අඳිමු. සැපීම් වක්‍රයේ S1 එතකොට සමතුලිතය එනවා P1 Q1 ආදී වශයෙන්. ඒවට දාන්න 1 කියලා. හරිද? ඊට පස්සේ අපි එහෙනම් සැපීම් වක්‍රය දකුණට විතැන් කරලා අඳිමු. හරිද? මේක S2. එතකොට මෙතන P2 Q2 මෙතන E2 ආදී වශයෙන්. ඊට පස්සේ ඔන්න අපි දැන් සමතුලිත දෙකම ලකුණු කරගත්තනේ. දෙවෙනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට රේඛාවක් ඇඳලා මිලාක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳලා කොටුව හදාගන්න යන්නේ. හරි. එහෙනම් මෙතන තමයි දෙවෙනි සමතුලිතය, මෙතන තමයි පළවෙනි සැපීම් වක්‍රය. ඔන්න රේඛාව ඇඳලා මේ විදිහට රේඛාව. හරිද? ඊට පස්සේ අපි පළවෙනි සමතුලිතයෙන් බෙදලා බලමු. ඔන්න පළවෙනි සමතුලිතයෙන් බෙදුවාම හරි භාගෙට වගේ තමයි යන්නේ. එහෙම තමයි වෙන්නේ ඇත්තටම. භාගයක් උඩට භාගයක් යටට. එහෙනම් අපි යට කොටස පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය, ඊට පස්සේ උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. මෙතන ලියමු අපි පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය, උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. සමසමව බෙදිලා ගිහින් තියෙන්නේ. ඒකීය නම් එනම් මතක තියාගන්න සමසමව තමයි බෙදිලා යන්නේ. ඒකීය නම් වෙනකොට සමසමව තමයි බෙදිලා යන්නේ. හරි එහෙනම් අපි නිගමනයේ ලියමු. නිගමනයේ ලියන්න ඒකීය නම් මේ ඉල්ලුමක් පවතින විටක ඒකීය නම් මේ ඉල්ලුමක් පවතින විටක සහනාධාරයක් ලබා දුනහොත් ඒකීය නම් ඉල්ලුමක් පවතින විටක සහනාධාරයක් සැපයුවහොත් එහි ප්‍රතිලාභය පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර සමසමව බෙදී යයි.
එහි ප්‍රතිලාභය පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර සමසමව බෙදී යයි. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර සමසමව බෙදී යයි. හරිද? හරි. එහෙනම් අපි ඔන්න තුනක් කතා කරා. ඊට පස්සේ 9 ඉල්ලුම කතා කරන්න යන්නේ. අපි එහෙනම් ඉල්ලුමේ 9 අවස්ථාව කතා කරමු. right? නම්බර 4. මෙතන බිඳුව, මෙතන මිල P, මේක QD QS. 9 වෙනකොට ඉල්ලුම සෙමින් පහතට බෑවුම් වෙනවා මේ වගේ. ඔය 9 ඉල්ලුම් වක්‍රයක හැඩය සෙමින් පහතට බෑවුම් වෙනවා. ඊට පස්සේ සැපීම් වක්‍රය මේ වගේ එකක් S1. එතකොට මෙතන E1 P1 Q1 1 කියලා දාගමු අපි. හරි. ඊට පස්සේ දැන් සහනාධාරයක් සැපෙව්වහම මොකද වෙන්නේ? සහනාධාරයක් සැපෙව්වහම වක්‍රය දකුණට විතැන් වෙනවා. අපි ඊතලයකුත් දාගන්නවා දකුණට විතැන් වෙනවා. එතකොට අපි සහනාධාරයෙන් පස්සේ සමතුලිතය මෙහෙම ලකුණු කරන්න යන්නේ. මේක P2, මෙතන Q2 ආදි වශයෙන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සහනාධාරයේ කොටුව ඇඳ ගන්න යන්නේ. දෙවනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර රේඛාවක් තමයි අඳින්නේ. එහෙම. ඒ කියන්නේ මේ පැත්තට සමාන්තර රේඛාවක් තමයි එන්නේ. ඊට පස්සේ ඒක අපි මෙහෙම සම්බන්ධ කරාම ඔන්න සහනාධාරයේ කොටුව එනවා. ඒ කොටුව අපි දෙකට මැද්දෙන් බෙදලා ගත්තාම යට කොටස පාරිභෝගිකයාගේ උඩ කොටස නිෂ්පාදකයාගේ. එතකොට දැන් අපිට පේනවා මේ යට කොටස උඩයි. ඔන්න අපේ නිගමනයටත් යන්න පුළුවන් ඉල්ලුම නම් වෙනම් right. පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය, පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරී ප්‍රතිලාභය, උඩ කොටස නිෂ්පාදකයාගේ සහනාධාරී ප්‍රතිලාභය, යට කොටස ඇවිල්ලා පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය. එතකොට ඒකෙන් පේන්නේ 9 ඉල්ලුමක් තියෙන වෙලාවක right නිෂ්පාදකයාට සහනාධාරයෙන් ලැබෙන ප්‍රතිලාභය වැඩි.
හරිද? අපි එනම් ලියමු නිගමනේ. ඉල්ලුම නම් එනම් ඉල්ලුම නම් එනම් නිෂ්පාදකයාගේ ප්‍රතිලාභේ වැඩිය. නිෂ්පාදකයාගේ ප්‍රතිලාභේ වැඩි. ඉල්ලුම නම් එනම් නිෂ්පාදකයාගේ ප්‍රතිලාභේ වැඩි. හරිද? අපි එතකොට දැන් හතරක් ඉවරයි. පස්වෙනි එක අඳින්න යන්නේ. right. මොකද්ද පස්වෙනි එක? පූර්ණ පූර්ණ නම් ඉල්ලුම. ඒතර පූර්ණ නම් ඉල්ලුමක් ඇවිල්ලා මේ වගේ right. ඉල්ලුම් වක්‍රය D සැපීම් වක්‍රය මෙහෙම S. ඒතර සමතුලිත මිල මෙතන සමතුලිත ප්‍රමාණය මෙතන Q1. මේක තමයි පළවෙනි සමතුලිතය නිසා මම E1 කියලා දාගත්තා. හරි ඊට පස්සේ ඔන්න සහනාධාරයක් දුන්නාම සැපීම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සැපීම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන E2 හරි අපි එහෙනම් මොකද කරන්නේ? දැන් අර කොටුව ඇඳගන්න යන්නේ. මොකද්ද කොටුව? දෙවනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට මිලාක්ෂයට සමාන්තර කොටුව. එහෙම කොටුවක් නිර්මාණය වෙනවා. ඔන්න නිර්මාණය කරා අපි ඒකෙන් නිර්මාණය වන ඒ වර්ගඵලය ගත්තොත් ඒක තමයි සහනාධාරයේ කොටුව වෙන්නේ. ඒ සහනාධාරයේ කොටුව ඊට පස්සේ පළවෙනි සමතුලිතයෙන් බෙදලා බලමු. මේ තියෙන්නේ පළවෙනි සමතුලිතයේනේ. බෙදුවාම සම්පූර්ණයෙන්ම සහනාධාරයේ කොටුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ උඩ. පළවෙනි සමතුලිතයෙන් උඩ. ඒ කියන්නේ සහනාධාරයේ ප්‍රතිලාභේ සම්පූර්ණයෙන්ම ගිහින් තියෙන්නේ මේ වෙලාවේ නිෂ්පාදකයාට. එහෙනම් ඔන්න නිෂ්පාදකයාගේ සහනාධාරී ප්‍රතිලාභය නිෂ්පාදකයාගේ සහනාධාරී ප්‍රතිලාභය හරිද? නිෂ්පාදකයාගේ සහනද අපි එහෙනම් ලියමු ඒක නිගමනේ. right. නිගමනේ ලිය එන ඔය ලියන්න නිගමනය පූර්ණ නම්ය ඉල්ලුමක් පවතින විටක පූර්ණ නම්ය ඉල්ලුමක් පවතින විටක පූර්ණ නම්ය ඉල්ලුමක් පවතින විටක සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභේ හිමිවන්නේ සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභේ හිමිවන්නේ
සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය හිමිවන්නේ නිෂ්පාදකයාට. සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභය හිමිවන්නේ නිෂ්පාදකයාට. හරි, එතකොට අපි දැන් ඔය ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද පහ තමයි කතා කරලා ඉවර කරේ. ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද පහ තමයි කතා කරලා ඉවර කරේ. හරිද? ඊට පස්සේ අපි යනවා මේ සැපියුම් නම්‍යතා ප්‍රභේද කතා කරන්න. හරි, ඒකෙත් එතකොට අපි ඉස්සෙල්ලම පළවෙනි එකේ පූර්ණ අනම්‍ය සැපියුම ගැන තමයි කතා කරන්නේ. හරිද? හරි, ඉස්සෙල්ලම එහෙනම් අපි පූර්ණ අනම්‍ය සැපියුම අපි එහෙනම් සැපියුම් වක්‍රය මෙහෙම තියෙනවා. සැපියුම් වක්‍රේ පූර්ණ අනම්‍යයි, right? ඉල්ලුම් වක්‍රේ සාමාන්‍ය එකක්. දැන් විවිධ සැපියුම් නම්‍යතා තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර පළවෙනි සමතුලිතයේ P1, මේක Q1, මේක E1 ආදී වශයෙන්. හරිද? right. ඉතින් දැන් විශේෂත්වයේ තියෙන්නේ මේ සැපියුම් වක්‍රයේ කියවෙන්නේ මිල කීය වුණත් මේ ප්‍රමාණයම සපේන බව. ඒක තමයි පූර්ණානම්‍ය සැපීමෙන් කියන්නේ. මිල කීයක් වුණත්, මිල මෙහි වැඩි වුණත්, අඩු වුණත්, මිල කීයක් වුණත් මේ සැපීම් ප්‍රමාණය මේ විදිහටම සපේනවා. හරිද? එතකොට දැන් එහෙම තියෙද්දි මේගොල්ලන්ට ලැබෙනවා සහනාධාරයක්. අපි මේ ටිකත් මකමු පොඩ්ඩක්. මේගොල්ලන්ට ලැබෙන සහනාධාරයක්. ඒක ලැබෙන්නේ නිෂ්පාදකයා අතට. ඒ නිසා නිෂ්පාදකයාට ලැබෙන මිල සහනාධාරයෙන්ුත් පස්සේ මේ වගේ ඉහළ යනවා. හරිද? ඒතර එහෙනම් ওই සහනාධාරය කොටුව තමයි මෙතන පේන්න තියෙන්නේ මේකේ විශේෂ තත්ත්වයක්. හරිද? එතකොට සහනාධාරය ගත්තාම මේ තියෙන සහනාධාරයේ කොටුව. සහනාධාරය නිසානේ මේ වගේ කොටුවක් නිර්මාණය වුනේ. ඒතර ඒක පළවෙනි සමතුලිතයෙන් සම්පූර්ණයෙන්ම උඩක් තියෙන්නේ. පළවෙනි සමතුලිතයෙන් බෙදලා ගත්තාම මේ තියෙන්නේ පළවෙනි සමතුලිතය. එතකොට ඒකෙන් උඩනේ තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා මොකද්ද? සහනාධාරයේ නිෂ්පාදකයාගේ ප්‍රතිලාභේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදකයාට තමයි සහනාධාරය යන්නේ. අපි ලියමු නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය. හරි, එහෙනම් ඔයාලා ලියන්නේ නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය සහනාධාරය. ඒ සම්පූර්ණ ප්‍රතිලාභේ නිෂ්පාදකයාගේ. අපි වාක්‍යය යටින් ලියමු. ඔයා එහෙනම් ලියන්න
පූර්ණානම්ය සැපීමක් පවතින විටක පූර්ණානම්ය සැපීමක් පවතින විටක සහනාධාරයේ ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ නිෂ්පාදකයාටය. සහනාධාරයේ ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ නිෂ්පාදකයාටය. සහනාධාරයේ ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම හිමිවන්නේ නිෂ්පාදකයාටය. හරිද? හරි. එතකොට අපි දැන් මේ කතා කරන්නේ නම්බර 6. ඔක්කොම 10ක් තියෙනවානේ. ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද 5යි, සැපයුම් නම්‍යතා ප්‍රභේද 5යි, ඔක්කොම 10යි. අපි දැන් කතා කරන්නේ 6 වෙනි එක. ඊට පස්සේ අපි 7 කතා කරන්න යන් ඒක සැපයුම පූර්ණානම්ය නෙමෙයි. නිකන් අනම්‍ය එකක්. පූර්ණානම්ය එකක් නෙමෙයි, නිකන් සාමාන්‍යයෙන් අනම්‍ය එකක්. ඒකට අනම්‍ය සැපීමක්. ඒතර අපි බදු වලදීත් මේ විදිහට කතා කරා. හරි අපි නම් බලමු පොඩ්ඩක් අලුත් පිටුවක ඇඳලා. එතකොට මෙන්න තියෙනවා මිලාක්ෂය ප්‍රමාණක්ෂය. QD QS මිල තියෙනවා. හරිද? එතකොට අනම්‍ය සැපීම් වක්‍රයක් මෙන්න මේ ධන පැත්තෙන් පටන් අරගෙන ඉහළට ඇදිලා යනවා. එතකොට මේක තමයි ඉල්ලුම් වක්‍රය. සාමාන්‍ය එකක්. සමතුලිතය එතකොට මේ වගේ P1 Q1 E1 හරිද? එහෙනම් අපි 1 කියලා ඔක්කොටම දාමු. ඊට පස්සේ සැපීම් වක්‍රය දකුණට විතන් කරලා අඳින්න යන්නේ. S2 එතකොට අපි සමතුලිතය මෙතනින් E2 හරිද? හරි එතකොට අපි එහෙනම් සහනදාරී ප්‍රතිලාභය අඳිමු. අපි රේඛාවක් අඳිනවා පළවෙනි සැපීම් වක්‍රයට. ඒකින් අපි කොටුවක් ඇඳ ගන්නවා. ඒ කොටුව පළවෙනි සමතුලිතයෙන් බෙදිලා ගියහම උඩ කොටස පාරිභෝගිකයාගේ උඩ කොටස නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය යට කොටස පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය. ඒතකොට යට කොටස අඩුයි ඔයාලට පේනවා උඩ කොටස වැඩි. එහෙනම් මෙතන අපි ලියමු පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය උඩ කොටස ඇවිල්ලා නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය උඩ කොටස නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය යට කොටස පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය ආදි වශයෙන්. එහෙනම් අපි නිගමනයේ ලියමු කොහොමද නිගමනයේ ලියන්නේ?
ඔයා ලියන්න සැපීම අනම්‍ය නම් සැපීම අනම්‍ය නම් සහනාධාරී වැඩි ප්‍රතිලාභය සහනාධාරී වැඩි ප්‍රතිලාභය සහනාධාරී වැඩි ප්‍රතිලාභය නිෂ්පාදකයා සතු වේ. සහනාධාරී වැඩි ප්‍රතිලාභය නිෂ්පාදකයා සතු වේ. හරිද? ඊට පස්සේ අපි ඔන්න තවත් එකක් කතා කරන්න යන්නේ. දැන් අපි 8 තමයි කතා කරන්නේ. 8 9 10. එතකොට ඒක ඇවිල්ලා ඒකීය නම්‍ය සැපීම. හරිද? ඒක ඇවිල්ලා ඒකීය නම්‍ය සැපීම. අපි එහෙනම් අඳිමු ඒකීය නම්‍ය සැපීමක්. ඔයා දන්නා මූල ලක්ෂයෙන් තමයි පටන් ගන්න. QD QS බිඳුවයි මෙතන මිල P. හරිද? එතන මූල ලක්ෂයෙන් පටන් ගන්නවා. ඉල්ලුම් වක්‍රය අපි මේ විදිහට P1 Q1 P1. හරි. එතකොට ඒකීය නම් මේ සැපීමක් නේ. ඉස්සෙල්ලත් අපි කතා කරා ඒකීය නම් මේ ඉල්ලුමක්. දැන් කතා කරන්නේ ඒකීය නම් මේ සැපීමක්. එහෙනම් අපි සහනදාරයක් දුන්නාම මේ සැපීම් වක්‍රය දකුණට විතැන් වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔන්න සමතුලිත මිල අඩු වෙලා සමතුලිත ප්‍රමාණයක් වැඩි වෙනවා. දැන් අපි සහනදාරයේ අඳිමු කොටුව දෙවෙනි සමතුලිතයේ ඉඳලා මෙතන දෙවෙනි සමතුලිතයේ E2 දෙවෙනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට රේඛාවක් ඇඳලා ඒකෙන් නිර්මාණය වන කොටුවෙන් තමයි සහනදාරය නිරූපණය කරන්නේ. ඔයාලට පේන මේ සහනදාරයේ කොටුව පළවෙනි සමතුලිතයෙන් බෙදිලා යනවා මේ විදියට. උඩ කොටස පාරිභෝගිකයාගේ සහනදාරයේ නිෂ්පාදකයාගේ සහනදාරයේ ප්‍රතිලාභය යට කොටස පාරිභෝගිකයාගේ සහනදාරයේ ප්‍රතිලාභය. පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය උඩ කොටස නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය. ඉතින් අපිට පේන එක නිකන් සමසමව තමයි බෙදිලා ගිහින් තියෙන්නේ. සමානව තමයි බෙදිලා ගිහින් තියෙන්නේ. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර.
හරිද? අපි නම් ලියමු නිර්වචනය. මොකද්ද මේ නිගමනය? ඔයා ලියන්න ඒකීය නම්ය සැපීමක් පවතින විටක ඒකීය නම්ය සැපීමක් පවතින විටක සහනාධාරී ප්‍රතිලාභය නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සමව බෙදී යයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සමව බෙදී යයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සමව බෙදී යයි. හරි. ඔන්න අපි 8ක් ඉවරයි. එහෙනම් 9 තමයි අපි කතා කරන්න යන්නේ. හරි. 9 වෙනි එක ඒක ඇවිල්ලා නම්‍ය සැපීම. ඒතර නම්‍ය සැපීමේදී සැපීම් වක්‍රයේ පටන් ගන්නෙ ඍණ පැත්තෙන්. P QD QS. සැපීම් වක්‍රයේ පටන් ගන්නෙ ඍණ පැත්තෙන්. අනම්‍ය සැපීමේදී සැපීම් වක්‍රයේ පටන් ගන්නෙ ධන පැත්තෙන්. නම්‍ය සැපීමේදී සැපීම් වක්‍රයේ පටන් ගන්නෙ ඍණ පැත්තෙන්. ඉල්ලුම් වක්‍රේ සාමාන්‍ය එකක්. ඒත් සමතුලිත මිල තියෙනවා මේ විදිහට. ඒක P1 මෙතන Q1 මෙතන E1 ආදි වශයෙන්. හරිද? ඊට පස්සේ ඔන්න සහනධාරයක් සැපෙව්වහම සැපීම් වක්‍රය මෙහෙම දකුණට විතැන් වෙනවා. එතකොට සැපීම් වක්‍රයක S2 එහෙම මෙතන එනවා සමතුලිත මිල සහනාධාරයෙන් පස්සේ ඒක ඇවිල්ලා P2 මෙතන Q2 මේක E2. දැන් අපි කොටුව ඇඳගමු. සහනාධාරයෙන් පස්සේ කොටුව දෙවනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට කොටුව ඇඳලා ඊට මේ පැත්තට අපි සම්බන්ධ කරමු. එහෙම ඔයාලට පේනවා කොටුවේ උඩ කොටස අඩුයි යට කොටස විශාලයි. යට කොටස කියලා කියන්නේ පාරිභෝගිකයාගේ සහනාධාරයේ ප්‍රතිලාභය. ඒක අපි කහ පාටින් යන්නේ. හරි. කාගේද? පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය. උඩ කොටස නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය. උඩ කොටස නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය. හරි. එහෙනම් අපි නිගමනයේ ලියමු.
නම්‍ය සැපීමක් පවතින විටක සහනාධාරයක් නැතන් නම්‍ය සැපීමක් නම් සහනාධාරයේ වැඩි ප්‍රතිලාභයක් පාරිභෝගිකයා සතු වේ. සැපීම නම්‍ය නම් වැඩි ප්‍රතිලාභයක් පාරිභෝගිකයා සතු වේ. වැඩි ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයාට. හරිද? ඊට පස්සේ අපි අන්තිම එක අඳින්න යන්නේ නම්බර 10. නම්බර 10 තියෙන්නේ 24 පිටුවේ තියෙන්නේ. හරි. ඒකේ නම් අපි අන්තිම බලන්න දැන් ඇඳලා තියෙනවානේ අපිට ඒකට 1 1 කියලා දාලා එතකොට පූර්ණ අනම්‍ය පූර්ණ නම්‍ය සැපීම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය අපි සාමාන්‍ය එකක් දී. ඒතර සැපීම් වක්‍රේ පූර්ණ නම්‍යයි. Q1 ඔහොම. ඊට පස්සේ අර සහනධාරයෙන් පස්සේ සැපීම් වක්‍රේ දකුණට කියලා කියන්නේ යටට. වමට කියලා කියන්නේ මේකේ උඩට. අපි බදු වල තියන්නේ උඩටනේ. ඒ වගේ මේකේ යටට අන්නේ. හරිද? දැන් මේක නිකන් ඔයා මේ වගේ සෙට් කරලා ගත්තොත් එහෙම ඔයාට පේනවනේ දැන් මේ පැත්තේ යට කියලා. ඒ වගේ. එහෙනම් මෙතන තමයි P2 මිල Q2. ඒතර මෙතන තමයි E2. එහෙනම් මෙතන ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට තමයි රේඛාවක් අඳින්නේ. ඒකෙන් නිර්මාණය වන කොටුව. ඒක සම්පූර්ණයෙන්ම මෙන්න මේ කොටුව. ඒක පළවෙනි සමතුලිතයෙන් බෙදලා බලමු. අපි පළවෙනි සමතුලිතයේ මෙහෙම උඩින්නේ තියෙන්නේ. එහෙනම් පළවෙනි සමතුලිතයෙන් සම්පූර්ණයෙන්ම යට. ඒ කියන්නේ පාරිභෝගිකයාට තමයි ඔක්කොම හිමි වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඒක ඇවිල්ලා පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය. පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය. පාරිභෝගිකයාගේ සහනාධාරී ප්‍රතිලාභය. අපි එහෙනම් ඒකේ නිගමනය ලියමු. පූර්ණ නම් මේ සැපීමක් පවතින විටක
පූර්ණ නම් මේ සැපීමක් පවතින විටක සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභයේම හිමිවන්නේ සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභයේම හිමිවන්නේ පාරිභෝගිකයාට සහනාධාරයේ සම්පූර්ණ ප්‍රතිලාභයේම හිමිවන්නේ පාරිභෝගිකයාට හරිද? right. ඊළඟට ඔන්න එහෙනම් අපි 10ම කතා කරලා ඉවරයි. අපි එහෙනම් ඊළඟට අර නිගමනයේට යන් කොහොමද කියලා බලන්න. අපි අර කලින් බදුවලදි කරා වගේ පොඩි chart එකක් හදලා ඒකට ඔයා කොලයක් ගන්න අපි මෙතන අලවමු. ඒ වගේ බදුවලදි කරා වගේ chart එකක් හදලා මෙතන අලවමු. right? එහෙනම් මේ chart එක හදන්න කොලයක් ලෑස්ති කරගන්නකො. බදුවලදිත් හැදුවේ මේකම තමයි. මාතෘකාවට ලියමු අපි සහනාධාරී ප්‍රතිලාභ සහනාධාරයේ ප්‍රතිලාභ බෙදී යාම. අරකම තමයි හරි වෙනසක් නැහැ. එතන ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අපි එකක් තමයි ඉල්ලුම් නම්‍යතාවයේ මත අනිත් එක ඇවිල්ලා සැපියුම් නම්‍යතාවය මත. ඉල්ලුම් නම්‍යතාවයේ මත කොටස් 5යි සැපියුම් නම්‍යතාවයේ මතත් කොටස් 5යි. කොටස් 5 මොනවාද? පූර්ණ අනම්‍ය ඉල්ලුම පළවෙනි එක. පූර්ණ අනම්‍ය ඉල්ලුම. දෙවෙනි එක අනම්‍ය ඉල්ලුම. මම අකුරු වලින් විතරයි ලියන්නේ. අනම්‍ය ඉල්ලුම. තුන්වෙනි එක ඒකීය නම්‍ය ඉල්ලුම. ඒකීය නම්‍ය ඉල්ලුම. හතරවෙනි එක නම්‍ය ඉල්ලුම. අනිත් එක පූර්ණ නම්‍ය ඉල්ලුම. ආදී වශයෙන් කොටස් 5යි. ඊට පස්සේ සැපීම් නම්‍යතාවයේ මත පූර්ණ අනම්‍ය සැපීම, ඊළඟට අනම්‍ය සැපීම, ඒකීය නම්‍ය සැපීම, නම්‍ය සැපීම, පූර්ණ නම්‍ය සැපීම ආදී වශයෙන් කොටස් 5යි. ඔක්කොම 10යි. හරිද? right. ඊට පස්සේ අපි ඔන්න පොඩ්ඩක් මේක හරියට බෙදාගත්තොත් මෙන්න මෙතනින් මේ ඒකීය නම් මෙතනින් මෙහා පැත්ත ගැන හිතුවොත් right ඒ කියන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුම පැත්ත හිතුවොත් ඉල්ලුම අනම්‍ය නම් right මේ පැත්තේ වැඩි ප්‍රතිලාභයක් යන්නේ
ඉල්ලුම් කරුට. මෙහෙට යන්න යන්න right ප්‍රතිලාභේ ඉල්ලුම් කරුට. වැඩි ප්‍රතිලාභය ඉල්ලුම් කරුට. හරිද? ඒ කියන්නේ ඉල්ලුම අනම්‍ය වෙන තරමට ඉල්ලුම් කරුට. ඊළඟට මෙහෙට යන්න යන්න ඉල්ලුම නම්‍යයිනේ. අපි තව ටිකක් එහාට යන්න. මෙහෙට යන්න යන්න ඉල්ලුම නම්‍යයිනේ. එතකොට වැඩි ප්‍රතිලාභය සැපීම් කරුට. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් ඉල්ලුම අනම්‍ය වන තරමට ඉල්ලුම් කරුට ඉල්ලුම නම්‍ය වන තරමට සැපීම් කරුට. සැපීමෙත් එහෙම තමයි. මොකද සැපීම අනම්‍ය වන තරමට මෙතනින් මෙහා පැත්තේ සැපීම මේ පැත්තට නම්‍ය වෙනවනේ. අනම්‍ය වෙනවනේ. සැපීම අනම්‍ය වන තරමට සැපීම් කරුට. ඊට පස්සේ සැපීම නම්‍ය වන තරමට ඉල්ලුම් කරුට. ආදි වශයෙන්. හරිද? right. එහෙනම් අපි ඕකේ අර ඔයා අර අවසාන නිගමනය කියන කොටසේ දැන් හරි මැද්දට ඒකීය නම් මේ වුණොත් ආයි හිතන්න දෙයක් නැහැ සම ඕන පැත්තක්. මෙතන ඉල්ලුම ඒකීය නම් මේ වුණත් සැපීම ඒකීය නම් මේ වුණත් දෙකටම සමව තමයි සහනදාරේ යන්නේ ප්‍රතිලාභ යන්නේ කෙලින්ම ඒකීය නම් වෙනවා. හරි. එහෙනම් ওই ටික පොඩ්ඩක් කොහොම ලියාගෙන ඔක ලස්සන කොලයක ලියලා එතන අරවන්න 24 වෙනි පිටුවේ අර සයිඩ් එකෙන් තමයි අලවන්නේ. අපි බදු වලදිත් කරා වගේ. හරිද? ඊට පස්සේ අපි අර හිස්තැන් පුරවන තැන් පහක් තියෙන්නේ. හතරක් තියෙන්නේ. ඒ හතර පුරවමු. ඉල්ලුම අනම්‍ය වන තරමට මේ ඉල්ලුම අනම්‍ය නම් මේ පැත්තට. ඉල්ලුම අනම්‍ය වන තරමට සහනාධාරයේ හිමිවන්නේ වැඩි සහනාධාරයේ ප්‍රතිලාභයක් හිමි වෙන්නේ ඉල්ලුම් කරුට. එතන ලියමු ඉල්ලුම් කරුට කියලා. ඉල්ලුම අනම්‍ය වන තරමට සහනාධාරයේ වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ ඉල්ලුම් කරුට. ඊළඟට තියෙනවානේ ඉල්ලුම නම්‍ය වන තරමට සහනාධාරයේ වැඩි කොටසක් හිමිවන්නේ සැපියුම් කරුට. සැපියුම් කරුට. ඉල්ලුම නම්‍ය වන තරමට සැපියුම් කරුට. ඊට පස්සේ සැපියුම නම්‍ය වන තරමට ඉස්සලම සැපීම අනම්‍ය වන තරමට සහනධාරයේ වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ සැපියුම් කරුට. සහනධාරයේ වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ සැපියුම් කරුට. ඊළඟට සැපියුම නම්‍ය වන තරමට වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ ඉල්ලුම් කරුට. හරිද? හරි. ඊට පස්සේ අපි එතන අර ඉඩ තියනවා නේද කොටුවේ. එතන අපි තව chart එකක් දාන්න හදන්නේ අර මතක තියාගන්න අදාළ නිගමනයක් දාන්න හදන්නේ. අර 24 පිටුවේ යට තියෙන ඉඩේ. හරිද? එහෙනම් අපි එතන ලියමු මතකයට කියලා. මතක තියාගන්න. කොහොමද මතක තියාගන්නේ? ඔයාලට පුළුවන් මතක තියාගන්න මෙන්න මෙහෙම. බදු වලදීත් කතා කරා. අනම්‍ය නම්
තමන්ගේ පැත්තට අනම්මනම් තමන්ගේ පැත්තට තමයි සහනාධාරයේ ප්‍රතිලාභය යන්නේ. ඒ කියන්නේ එක ඉල්ලුම අනම්මනම් ඉල්ලුම් කරුට ඉල්ලුම අනම්මනම් ඉල්ලුම් කරුට සැපියුම අනම්මනම් සැපියුම් කරුට ඉල්ලුම අනම්මනම් බදුවලදී අපි පාඩම් කරා මේක. ඒකම තමයි සහනාධාර වලටත් එන්නේ. ඉල්ලුම අනම්මනම් ඉල්ලුම් කරුට සැපියුම අනම්මනම් සැපියුම් කරුට තමයි සහනාධාරයේ වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ. ඉල්ලුම අනම්මනම් ඉල්ලුම් කරුට වැඩි ප්‍රතිලාභේ සැපීම අනම්මනම් සැපීම කරුට දෙක. right. නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට ඒ කියන්නේ ඉල්ලුම නම්මනම් සැපියුම් කරුට සැපියුම නම්මනම් ඉල්ලුම් කරුට ආදී වශයෙන්. ඒතර ඕවා තමයි මතක තියාගන්න ඕනේ. අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට බදු සහනාධාර දෙකටම පොදුයි. තුන්වෙනි එක ඒකීය නම්මනම් සමසමව ඒකීය නම්මනම් සමසමව තමයි මේ බදුබර බෙදිලා යන්නේ. බදුබර නෙමෙයි සහනාධාරයේ ප්‍රතිලාභයේ බෙදිලා යන්නේ. හරිද? ඉතින් එතකොට මේ වාක්‍ය ටික අපි බදුවලදිත් කතා කරා. මේ වාක්‍ය ටික තමයි මතක තියාගන්න ඕනේ. මොකද්ද? අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට. අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට. මේකෙදී විශේෂයෙන් මතක තියාගන්න දෙයක්වත් නැහැ. ඒකීය නම්මනම් සමසමෝ කියන එක ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. අර කෑලි දෙක මතක තියාගත්තා නම් හරි. අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට. ආදි වශයෙන්. ඒක නිතරම කියලා මතක තියාගන්න බදු සහනාධාර දෙකටම පොදු කතාවක් ඒක. අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට. හරිද? අනම්මනම් තමන්ගේ පැත්තට නම්මනම් ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙම. ඉතින් එහෙම තමයි මතක තියාගන්න ඕනේ. අපි එතෙන්ට වෙනකන් ඔන්න වැඩි ලස්සනට කතා කරගෙන ආවා. වැඩ ටික ඔතෙන්ට වෙනකන් ඉවර කරගන්න. අපි ඊට පස්සේ අර ඊළඟ 25 වෙනි පිටුවේ කොටසක් කරමු. ඊට පස්සේ බලමු අපිට වෙලා තියනවද කියලා. ඉතුරු ටිකට පොඩි වෙලාවක් යනවා. අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් අපි ඊළඟ දවසේදී ටක් ගාලා කරලා ඉවර කරන්නත් පුළුවන්. නැත්නම් දැන් කරන්නත් පුළුවන් වෙයි. right? හරි. ඊට පස්සේ එතන කතා කරන්නේ අපි සහනාධාරයේ ප්‍රතිලාභ සමීකරණ වලට දාලා විසඳ ගන්න විදිහ බෙදිලා යන ආකාරය. මේක බදුවලදිත් කතා කරපු මාතෘකාවක්. එතකොට අපිට
ඉල්ලුම් නම්‍යතාවය හා සැපීම් නම්‍යතාවේ දීලා සහනාධාරයක් දුන්නා කියලා කිව්වොත් අපිට ඒක ලේසියෙන් පාරිභෝගිකයාට කොච්චර හිමි වෙනවද නිෂ්පාදකයාට කොච්චර හිමි වෙනවද කියලා බෙදා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. කොහොමද මේ සූත්‍රය ඒක වෙන්නේ පාරිභෝගිකයාට හිමි වෙන සහනාධාරයේ ප්‍රතිලාභය සමානයි ඉරෙන් උඩ සැපීම් නම්‍යතාවේ ඉරෙන් යට මුළු නම්‍යතාවේ කියන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ දන සැපීම් නම්‍යතාවේ වැඩි කිරීම සහනාධාරය නිෂ්පාදකයාට හිමිවන සහනාධාරයේ ප්‍රතිලාභ ගන්නවා නම් ඉරෙන් උඩ ඉල්ලුම් නම්‍යතාවය. දැන් මතක තියාගන්න ඒක මාරු වෙලා තියෙන්නේ. පාරිභෝගිකයාගේ කොටස ගන්නවා නම් ඉරෙන් උඩ සැපීම් නම්‍යතාවය. නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය ගන්නවා නම් ඉරෙන් උඩ ඉල්ලුම් නම්‍යතාවය. ඉරෙන් යට ඉල්ලුම් නම්‍යතාවයේ දන සැපීම් නම්‍යතාවය වැඩි කිරීම සහනාධාරය. එතන එහෙනම් තියෙනවා අපි පොඩි කරෙක්ෂන් එකක් දාලාම එතන ගාන හදමු මේ ඉහත භාණ්ඩයේ මත 100ක කියලා දාන්න රුපියල් 100ක කියලා දාන්න රුපියල් 100ක අර 1.7.5යි කියලා තියෙන ඒක 0.2 කරන්න 100යි රුපියල් 100ක සහනාධාරයක් පැනවුවේ නම් කියලා තියෙනවා. හරි අපි එනම් පාරිභෝගිකයාගේ ප්‍රතිලාභයයි නිෂ්පාදකයාගේ ප්‍රතිලාභයයි ගණනය කරලා බලමු. හරිද? ඉතින් ඇත්තටම පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය දන්නවා නම් අපිට ආයි නිෂ්පාදකයාගේ එකත් වෙනමම හොයන්න ඕනෙත් නෑ. මුළු ප්‍රතිලාභයෙන් මුළු සහනදාරයෙන් අඩු කරලා ගන්න පුළුවන්. අපෙන් අහන පාරිභෝගිකයා දරන ප්‍රතිලාභය කොච්චරද? එහෙනම් එක සූත්‍රය ලියන්න. පාරිභෝගිකයාගේ එතනම ලියන්න. පාරිභෝගිකයාගේ ප්‍රතිලාභයේ සමානයි ඉරෙන් උඩ ඉල්ලුම් නම්‍යතාවය බෙදීම ඉල්ලුම් නම්‍යතාවය සංකේත වලුත් ලියන්න පුළුවන්. ධන සැපියුම් නම්‍යතාවය වැඩි කිරීම සහනාධාරය. හරිද? එහෙනම් ඉල්ලුම් නම්‍යතාවය කීයද? 0.3යි. එතකොට ලකුණ නොසලකා තමයි ගන්නෙ. මං ලියලා තියෙන වැරදි නේද? උඩ එන්න ඕනේ මේ සැපියුම් නම්‍යතාවය. පොඩ්ඩක් මං හදනවා. මෙතන ඉන්න ඕනේ. පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය ගන්නවා නම් සැපියුම් නම්‍යතාවය. හරි. එහෙනම් ඉරෙන් උඩට එන්නේ 0.5යි 0.5යි ඉරෙන් යටට එන්නේ 0.3 ධන 0.5 වැඩි කිරීම සහනාධාරය රුපියල් 100යි කියලා අපි කතා කරේ. එතකොට ඔයා මතක තියාගන්න අර ලකුණ සලකන්නේ නැහැ කියලා. ලකුණ කියලා කියන්නේ ওই 0.3 ඉස්සරහා තියෙනෝනේ ලකුණ ඍණ කියලා. ඒතකොට ඍණ ලකුණ සලකන්නේ නැහැ. right. එහෙම. හරි එහෙනම් අපි මෙතන 0.5 බෙදීම 0.8 දෙක එකතු කරාම 0.3යි 0.5යි 0.8යි 100යි. ඊට පස්සේ අපි දශම ස්ථානයේ අයින් කරමු 5 බෙදීම 8 වැඩි කිරීම 100. කොහොම තමයි එන්නේ. පළවෙනි එකේදී මේක එකතු කරා දෙවෙනි එකේදී දශම ස්ථානයේ අයින් කරලා ලිව්වා. හරිද? දශම ස්ථානයේ අයින් කරලා ලිව්වා. හරි. එතකොට එහෙනම් කොහොමද ඒක සෙට් වෙන්නේ? හරියටම 100 8ෙන් බෙදනවා ඇත්තටම. 100 4ෙන් බෙදුවොත් 25යිනේ. 8ෙන් බෙදනවා කියන්නේ ආපහු ওই 25 ආයි 2ෙන් බෙදුවොත් 8ෙන් බෙදුව වෙනවා. 100 2ෙන් බෙදුවොත් 50යි. 4ෙන් බෙදුවොත් 25යි. 8ෙන් බෙදුවොත් 12යි 50යි. right. 8 ඒවා 1යි 8 ඒවා 12යි 50යි. 12යි 50ව පහක් තමයි පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය. 12යි 50ව පහක් කියන්නේ 12 වරක් 5 60යි. 50ව පහක් කියන්නේ 2යි 50යි. එහෙනම් උත්තරේ 62යි 50යි.
පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය 62.50යි. හරිද? එහෙනම් අපිට ආපහු මේ නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය හොයන්න ආපහු අර සූත්‍රයට දාලත් පුළුවන්. එහෙම අවශ්‍යත් නෑ ඇත්තටම කියනවා. නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය හොයන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මුළු ප්‍රතිලාභයෙන් පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය අඩු කරලා දාන්න පුළුවන්. එතකොට එනවා නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය. හරිද? එහෙනම් නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය සමානයි මුළු ප්‍රතිලාභය අඩු කිරීම පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය. මුළු ප්‍රතිලාභයේ 100යිනේ. 100න් පාරිභෝගිකයාට 62.50ක වාසියක් වෙනවනේ. එහෙනම් මෙතන එන්නේ 37.50යි. හරිද? දැන් 60ක් අඩු කරොත් 40යි. තව 2.50ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 37.50යි. එහෙනම් නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය මේ විදියට හොයන්න පුළුවන්. පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය අපිට දීලා තියෙන සූත්‍රයට දාලා එවුවා. කොහොමද පාරිභෝගිකයාගේ ප්‍රතිලාභය? එතකොට ඉරෙන් උඩට එන්නේ සැපියුම් නම්‍යතාවය, ඉරෙන් යටට එන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ ධන සැපියුම් නම්‍යතාවයේ වැඩි කිරීම සහනදාරය. එතකොට සැපියුම් නම්‍යතාවයේ 0.5යි, ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 0.3යි, ඍණ සලකන්න එපා කිව්වා. සැපියුම් නම්‍යතාවයේ 0.5යි. ඊටසේ යටපදේ එකතු කරා 0.8යි, ඉරෙන් උඩ 0.5යි, වැඩි කිරීම 100. ඊළඟට දශම ස්ථානයේ අපි අයින් කරා 5 බෙදීම 8 වැඩි කිරීම 100. 8 100ත් එක්ක කැපුවම 12.50යි. 12.50 5ක් 62.50යි. ඊළඟට අපි 100න් 62.50ක් අඩු කරොත් නිෂ්පාදකයාගේ ප්‍රතිලාභය අපිට ගන්න පුළුවන්. එහෙම තමයි හැදෙන්නේ. හරිද? හරි. ඉතින් ඊට පස්සේ අපි එහෙනම් තව විනාඩි 10ක් විතර තියෙනවා. අපි ඊළඟ පිටුවත් වැඩේ ඉවර කළාම දාමු. හරි. සංකල්ප කීපයක් අපිට කතා කරන්න තියෙන්නේ. මේ අපි එහෙනම් මෙහෙම කරමු. මේ ලේඛනයක් දාමු. අපි අර ඉස්සෙල්ලත් දාන්නේ කලිනුත් දාන්නේ ලේඛනයක්. අපි එකකින් කතා කරන්න යනවා සහනදාරයෙන් ඇතිවෙච්ච බලපෑම අදාළ භාණ්ඩය සඳහා. එතකොට ලේඛනයේ තීරු 4යි. මොනවද තීරු 4? සංකල්පය, සහනදාර පැනවීමට පෙර, සහනදාර සැපීමෙන් පසු වෙනස. හරිද? හරි. එහෙනම් තීරු 4ක ලේඛනයක් දාන්න. මේ වගේ ලේඛන අපි දැන් මට මතක 7 වෙනි එක තමයි මේ දාන්නේ. සංකල්පය පෙර පසු වෙනස හැමතිස්සෙම ගන්නේ පසු ඍණ පෙර. පසු එකෙන් තමයි පෙර එක අඩු කරන්නේ. එහෙම තමයි වෙනස ගත්තේ. ලේඛනයේ දාන්න සම්පූර්ණ පිටුවටත් දාන්න, එහා පැත්තේ පිටුවටත් යයි. හරි. එහෙනම් පළවෙනියට අපි ලියන්නේ සමතුලිත මිල.
සමතුලිත මිල මෙතන පෙර P0 සහනධාරය දුන්නට පස්සේ ඉල්ලුම් සැපීම් වක්‍ර කැපෙන්නේ P2 මිලේදී. එතකොට එහෙනම් P2 පස්සේ P2 වෙනසදී මොකද්ද වෙන්නේ? වෙළඳ පොලේ මිල පහත වැටෙනවා, අඩු වෙයි. අඩු වෙයි කියලා පහත වැටේ. මිල අඩු වෙනවා. හරිද? ඊට පස්සේ අපි දෙවැනි එක කතා කරන්න යන්නේ සමතුලිත ප්‍රමාණය. දෙවෙනි එක ඇවිල්ලා සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය. කලින් සමතුලිත ප්‍රමාණය Q0. පස්සේ සමතුලිත ප්‍රමාණය ඇවිල්ලා Q1. ඒක සමතුලිත ප්‍රමාණය වැඩි වේ. හරි. මිල අඩු වෙනකොට සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනකොට සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ නම්බර 3. හරි. නම්බර 3 පාරිභෝගික වියදම. වියදමට කියනවා පැහැදම කියලා. ඒක එන්නේ P වැඩි කිරීම Q. QD ඇත්තටම. P වැඩි කිරීම QD. P වැඩි කිරීම QD. එතකොට මෙතන උත්තරේ එන්නේ P0 වැඩි කිරීම Q0. තමයි එතන ගණනය කිරීමෙන්නේ. දැන් දත්තයක් තිබ්බනම් එතන වැඩි කිරීම කළා දාන්න පුළුවන්. මිල 10යි ප්‍රමාණය 100යි වගේ තිබ්බනම් 1000යි. එහෙම. මෙතන එන්නේ P2 වැඩි කිරීම Q1. Q1 කියන්නේ දෙවනි සමතුලිත ප්‍රමාණය. P2 කියන්නේ දෙවනි සමතුලිත මිල. P2 වැඩි කිරීම Q1. අපි පාරිභෝගික වියදමට මොකද වෙලා තියෙන්නේ කියලා හරියටම මෙතන කියන්න බෑ දත්ත නැති නිසා. ඉතින් අපි ඉරියක් ගහමු එතෙන්ට right. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ නිෂ්පාදන ආය භාරය. ඒක ඇවිල්ලා P වැඩි කිරීම QS. P වැඩි කිරීම QS. P වැඩි කිරීම QS. හරිද? ඒක ගණනය කරන්නේ එහෙමයි. මිල සැපියුම් ප්‍රමාණයෙන් වැඩි කළා තමයි ගන්න. එතකොට මෙතන P0 වැඩි කිරීම Q0ම තමයි. P0 වැඩි කිරීම Q0ම තමයි එතන. පස්සේ ඇවිල්ලා මේ නිෂ්පාදකයාගේ අයභාරය දැන් වෙළඳ පොලෙන් P2 හම්බ වෙනවා. එයාට ආණ්ඩුවෙනුත් හම්බ වෙනවනේ යම් ප්‍රමාණයක්. P2 සහ P1 අතර වෙනස. ඒ නිසා ඔක්කොම හම්බ වෙනවා P1. අපි ඒක කතා කරා මුල පටන් ගන්නකොටම ගිය සතියේ ලෙසන් එකේ. එහෙනම් ඒක ඇවිල්ලා P1 වැඩි කිරීම Q1.
එතකොට එයාගේ ආය භාරය ඉතින් ඔය දැන් ආණ්ඩුවෙනුත් හම්බෙන නිසා වැඩි වෙයි. අපි මෙන්න මෙතන පොඩ්ඩක් හදමුද මේ නිෂ්පාද පාරිභෝගිකයාගේ වියදම අපි අඩු වෙයි කියලා දාමු. මොකද ආණ්ඩුවෙන් සහනදාරයක් හම්බෙලා පාරිභෝගිකයාටත් ඒකේ ප්‍රතිලාභයක් බෙදිලා ගියහම නිෂ්පාදක පාරිභෝගිකයාගේ වියදම අඩු වෙනවා. අපි අඩු වෙයි කියලා දාමු. ඊළඟ එක මේ ඊළඟ එක රජයේ වියදම. එතන 1 2 3 4 මේක 5. රජයේ වියදම. ආණ්ඩුවට සහනදාරි දෙන්න ඉස්සෙල්ලා වියදමක් තිබුණේ නැහැ. ඒ නිසා පෙර කියන එකට අපි ඉරක් ගාමු. සහනදාරි දුන්නාට පස්සේනේ වියදමක් හටගත්තේ. ඒ වියදම අර සහනදාරි කොටුව. අපි දන්නවා දෙවෙනි සමතුලිතයේ ඉඳලා පළවෙනි සැපීම් වක්‍රයට මිලාක්ෂිත සමාන්තර රේඛාවක් ඇඳහම එතනින් නිර්මාණය වන කොටුව කියලා කියවනේ. ඒ කොටුව දැන් මේ රූප සටහනේ විදිහට BC EFGH B ධන C ධන EF GH කියන කොටුව. හරිද? එතකොට මෙතනට අපි ඉරක් ගහමු ඒ ආණ්ඩුවට වියදමක් දරන්න වෙලා තියෙනවායි කියලායි ඒක කියන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා මේ පාරිභෝගික අතිරික්තය ගැන කතා කරන්න. එතකොට ඒක ඇවිල්ලා 6. පාරිභෝගික අතිරික්තය. ඔයාලට පුළුවන් ඒකේ ගණනය කරන සූත්‍රයක් ලියන්න. පාරිභෝගික අතිරික්තය ලැබෙන්නේ උපරිම මිලෙන් අඩු කරන සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය වැඩි කිරීම භාගය. උපරිම මිල අඩු කිරීම සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය වැඩි කිරීම භාගය. එහෙම තමයි ඔක ඇත්තටම අංක වලින් ගණනය කරන්න තිබුණා නම් ගණනය කරන්න වෙන්නේ. දැන් අපි අකුරු වලින් මෙතන හඳුනා ගන්න එකයි කරන්නේ. එහෙනම් ඒක ඇවිල්ලා A ධන B විතරයි. පෙර AB පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තයේ නිතරම තියෙන්නේ සමතුලිතයට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින් කොටස. එතකොට ඔයා ගිහිල්ලා බලන්න ඕනේ පෙර සමතුලිතයේ P0 සමතුලිතයට ගිහිල්ලා ඒකට උඩින් ඉල්ලුම් වක්‍රයට ගිහිල්ලා බලන්න ඕනේ ඉල්ලුම් වක්‍රයට යටින් කොටසේ වර්ගඵලය තුල තියෙනවා. ඊට පස්සේ සහනදාරි දුන්නාට පස්සේ P2 මිල තමයි සමතුලිතය. එතකොට P2 වලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින් ලොකු ත්‍රිකෝණයක් හැදෙනවා. P2 වලට උඩින් ඉල්ලුම් වක්‍රයට යටින් කොටසේ එහෙනම් ඒ ටිකේ වර්ගඵලය ABCHG. right. එහෙනම් පස්සේ A ධන B ධන C ධන HG HG. එතකොට ඇති වෙන වෙනස ඔයාලට පේන අර යට තීරුවම CHG කියන කොටසම සම්පූර්ණයෙන්ම වැඩිවීමක්. C ධන H ධන G. ඒක ඇවිල්ලා මෙන්න මෙහෙමනේ. කොහොම කොටසක්. CHG කියලා ඔන්න ඔය කොටස තමයි වැඩි වෙන්නේ. right. වැඩි වෙයි කියලා අපි ලියමු. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. ඒ දැන් අපි මිලදී ගන්න භාණ්ඩයකට ආණ්ඩුව සහනදාරයක් දුන්නාම වෙළඳ පොලේ මිලත් වැඩි වෙලා අපිට ගන්න පුළුවන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඉතින් හොඳයිනේ ඒක. එතකොට අපි පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා.
ඊට පස්සේ නම්බර 7 නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය ඒක කොහොමද ගණනය කරන්නේ? නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්නේ සමතුලිත මිලෙන්. ඔන්න මං සයන්නයි මියන්නයි දැම සමතුලිත මිලෙන් අඩු කරන අවම සැපියුම් මිල. අවම සැපියුම් මිල වැඩි කරන සමතුලිත ප්‍රමාණය වැඩි කිරීම භාගය. වැඩි කරන සමතුලිත ප්‍රමාණය වැඩි කරන භාගය. අපි එනම් පෙර නිෂ්පාදන අතිරික්තය ඇවිල්ලා C සහ D කොටස් වල එකතුව. CD C ධන D. හරිද? C සහ D. පස්සේ නිෂ්පාදන අතිරික්තය අර සම්පූර්ණ කොටස ඒ කියන්නේ සමතුලිතයෙන් උඩ සැපීම් වක්‍රයෙන් යට සමතුලිතයෙන් යට සැපීම් වක්‍රයෙන් උඩ සමතුලිතය නිෂ්පාදකයාගේ සමතුලිතය අපි මෙතන කතා කරන්නේ නිෂ්පාදකයාගේ සමතුලිතය සහනධාරයෙන් පස්සේ නිෂ්පාදකයාගේ සමතුලිත මිල right P2 කියලා right හරිද වෙළඳ පොලේ සමතුලිතයට වඩා P2 නේ. ඒතොර එහෙනම් අපි P2 කියලා දාමු. ඒ කියන්නේ P2 වලින් යට P1 වලින් යට සැපීම් වක්‍රයෙන් උඩ. එහෙනම් ඒක ඇවිල්ලා BCE කියන කොටස. BCDE. එහෙනම් මෙතන ඇවිල්ලා B ධන C ධන D ධන E. හරිද? B ධන C ධන D ධන E කියන කොටස්. තමයි පස්සේ නිෂ්පාදන අතිරික්තය. එතකොට එහෙනම් B සහ E කොටස් දෙක වැඩි වෙලා. එහෙනම් වැඩිවීම B ධන E. ඒක ඇවිල්ලා මෙන්න මෙහෙම කොටසක් B E. right. ඒ වගේ කොටසක්. ඒකත් දැනගන්න පොඩ්ඩක් අපේ කැමරා එක බැටරි එක මාරු කරන්නලා තියෙනවා. පොඩි වෙලාවක් යනවා.
හරි අපි ඊට පස්සේ ආර්ථික අතිරික්තය ගණනය කරන්න යන්නේ ආර්ථික අතිරික්තය ආර්ථික අතිරික්තය කියලා ලියමු අපි ඊළඟට. හරි. එතකොට ආර්ථික අතිරික්තය වියද නොම්බරේ 8 නේ. හරි 8 අපි ඒකට අදාළ සූත්‍රයත් එතනම ලියමු. ආර්ථික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය ඍණ සහනාධාරය රජයේ වියදම. පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය ධන රජයේ වියදම ආදි වශයෙන්. හරිද? එහෙනම් මුල දෙකේ පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත අපි බැලුවොත් එහෙම පාරිභෝගික අතිරික්තයේ AB නිෂ්පාදන අතිරික්තය CD. එහෙනම් අපි මෙතන එකතු කරමු. මෙතන තියෙනවානේ AB CD මේ දෙක. AB ධන AB ධන CD AB ධන CD තමයි පාරිභෝගික අතිරික්තය. පෙර පස්සේ ආර්ථික අතිරික්තයේ ABC HG මේ ඔක්කොම මේ ටිකයි මේ ටිකයි. හරිද? ඒ ටික ඔක්කොම. පසු එහෙනම් පසු ABC HG ධන ඊට පස්සේ BCDE ඒක කොහොමද ආවේ? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි දෙකේම එකතුවෙන් තමයි ආර්ථික අතිරික්තය හැදෙන්නේ කියලා කිව්වේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. එතකොට ඒකට අර රජයේ වියදමත් ගලපන්න ඕනේ. right. එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ. මේ දෙකේ එකතුවෙන් අඩු කරන්න ඕනේ. මොකද රජයේ වියදම BCEFGH BCEFGH කියලා ඔන්න මං ලියලා ඒ සෙට් එකම අඩු කරා. අපි මේ ටික ඔක්කොම එකටම තියමු නේද? කොහොම? right. එතකොට මේ ටික ඔක්කොම තමයි මේ ඔක්කොම ටික තමයි පාරිභෝගික සහ නිෂ්පාදන අතිරික්ත. ඊට පස්සේ මේ තියෙන්නේ රජී වියදම. ඒව ඍණ පද. එහෙමනේ ලියලා තියෙන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි එකතු කරලා ආණ්ඩුවේ වියදම අඩු කරන්න කියලානේ සූත්‍රය කියන්නේ. පාරිභෝගික අතිරික්තයේ මේ ටික නිෂ්පාදන අතිරික්තයේ මේ ටික ඒ දෙක වාසී ඊට පස්සේ රජීය වියදම තමයි මේ තියෙන්නේ. හරිද? අපි එන මේ ධන ඍණ පද කපලා දාමු.
එතකොට සුද්ධ උත්තරයක් එනවා. ඒකේ තමයි උත්තරේ. නැත්නම් ඔහොම තියන්නත් පුළුවන්. right. අපි ඔහොම තියමු නේද? ඔහොම තියමු. ඔහොම තමයි ඒ කොටස එන්නේ. ඒතර අර ගාණක් වගේ දුන්නොත් ධන ඍණ කැපිලා ගිහිල්ලා අන්තිම උත්තරයක් එනවා. ආර්ථික අතිරික්තය. ඊට පස්සේ 9 වෙනි එක අහිමි වූ සුබ සාධනය. හරිද? අහිමි වුණු සුබ සාධනය. අහිමි වුණු සුබ සාධනය කියලා කියන්නේ අර සහනදාරයක් සැපෙව්වහම දැන් මේ රූප සටහන බලමු. මේ සහනදාරයක් සැපෙව්වහම මෙන්න මේ වගේ ප්‍රමාණයක් අඩු වෙනවනේ සමතුලිතේ. අපි ඒක පොඩ්ඩක් ඇඳගත්තොත් එහෙම ටිකක් තද පාටකින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය අඩු වෙනවා. ඒක පේන්නේ නැහැ නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය අඩු වෙනවා. එන්නේ අඩු වෙන ප්‍රමාණයේ ප්‍රතිලාභ සහ පිරිවැය අතර වෙනස තමයි අහිමි වුණු සුබ සාධනය කියලා කියන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ප්‍රතිලාභ, මේ තියෙන්නේ පිරිවැය. සැපියුම් වක්‍රයේ කොටසින් පෙන්වන්නේ පිරිවැය. ඉල්ලුම් වක්‍රයේ කොටසින් පෙන්වන්නේ ප්‍රතිලාභ. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි ඔය අහිමි වූ සුබ සාධනය කියලා එන්නේ. එහෙනම් ඒක රූප සටහනේ පෙන්වන්නේ F වලින්. අපි එහෙනම් එතන දාමු F කියලා. අහිමි වුණු සුබ සාධනේ ඒක අන්තිම උත්තරයක්. ඒ කියන්නේ තුන්වෙනි තීරුවට තමයි අපි ගන්නෙ. ඒක F. ඒක ඇවිල්ලා මෙන්න මේ වගේ කොටසක් කොහොමද මෙන්න මෙතන තමයි ඔය F පදේ තියෙන්නේ. හරි එහෙනම් අපි ඔන්න සංකල්ප ටික ඔක්කොම කතා කරලා ඉවර කරා. හරිද? ඉතින් අපි එතකොට අපි මේකෙන් ඉවර වෙන්නේ තුන්වෙනි පාඩම තමයි මෙතන ඉවර වෙන්නේ. අපි ළඟ අතේ තියෙනවා හතරවෙනි පාඩමේ ටියුට් එක. අපි ඒක සවුන්දට කරමු. සවුන්දරයට 7ට. එතකොට එහෙනම් අපි අද පාඩමේ වැඩ එතනින් ඉවර කරමු. එහෙනම් සවුන්දා ආයි හම්බ වෙනවා ලබන සතියට අදාළ පාඩම කරන්න. කෙලිම පිරිවැය පාඩම එදාට පටන් ගන්නවා. right? හරි එහෙනම් සුබ දවසක් වේවා. අද පන්තියේ වැඩ මෙතනින් ඉවරයි. right? හරි. හරි.